අනික් අය කියවනට වඩා මං හිතන්නේ ඉස්සෙල්ලම තමන්ම කියවන්න තමයි පුරුදු වෙන්න ඕන. ආකර්ෂණය කියන තැනින් හැමදේම පටන් ගන්න. මට නම් ඉතින් බලහත්කාරයෙන්ම ප්‍රේම කරන්නත් වෙනවා. මං හිතන්නේ අපි උඟක් වෙලාට අපි පොඩි කාලේ පුරුදු වෙන්නේ ආදරය කියන දේ තව කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන දෙයක් කියලා. ලැබෙන දෙයක් තියෙනවා නම් ලැබෙයි. නොලැබීමත් ලැබීම තමයි. හුඟක් වෙලාවට අපි මොකක් හරි දරුවෙක්ට කියලා දෙනකොට අපි එයාට ඒක අපි කරලා දෙන්න. ඒ දරුවා ගැන විශ්වාසයක් නැත්නම් ඒ විශ්වාසය නෑ කියන එකේ සිස්ටම් එකේ අවුල තියෙන්නේ ඒ දරුවාගේ නෙවෙයි. හැඟීම් ඇති කරගන්න පුළුවන් සහ නැති කරගන්න පුළුවන් කියන එක. ඇක්ටර් කෙනෙක්ට විතරක් ලැබෙන වරප්‍රසාදයක් මං හිතන්නේ. මම නම් මට තමයි දැනට ප්‍රේම කරන්නේ. ජීවිතය කියන එකේ අපිට ආපහු හදලා ගන්න බෑ. ප්‍රේමය කියන හැඟීම ඒක తాවකාලික දෙයක්. ඒක හරි සුන්දර දෙයක්. පිටපතින් තොර විමසුමා දිල් unscripted. ලස්සන ප්‍රියමනාප පෙනුමක් මුහුණක් කියන්නේ කෙනෙක්ගේ හිතට සුවයක්, නෙතට සුවයක්, මනසට බොහොම සහනයක් ලබා දෙන දෙයක්. ඉතින් ආයුබෝවන්. අපි දිල් unscripted එක අද ඇවිත් ඉන්නේ අන්න එහෙම ඔබට හද බැඳගත් චරිතයක් එක්ක. අපි මෙහෙම කියමුකෝ. ඇයිගේ දක්ෂතාවය ගැන නම් මම ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ගැන ඔබ මටත් වඩා හොඳින් දන්නවා වෙන්නට පුළුවන්. ලංකේ සිනමාව පුංචිතිරේ වගේම වේදිකාව බොහෝම යහුසුලුව ජයගත් ඇය 2017 සුමති සම්මානෝලලේදී ඒ වගේම රයිගම් ටෙලි සම්මානෝලලේදී හොඳම නිලිය හැටියට සම්මාන හිමි කරගත්තා. මං හිතන්නේ ඇය අපිට සම්පතක් විදිහට අපේ නම පිටරටත් බබලවන්න තරමට දායකත්වය ලබා දුන්නු කෙනෙක්. ඒ කියන්නේ දක්ෂතාවය අපේ ලාංකේය සම්පතක් විදිහට පිටරට නම රැඳූ තැනැත්තියක්. ඇය නූරි තිලකරත්න කියලා අපි හඳුන්වනවා. බොහිමියානුව බැලුවා නම් ඔබ මේ කවුද කියන එක දැන් හඳුනගෙන ඇති. නූරි උමාලි තිලකරත්න. අයිවන් උමාලි. අයිවන්. මං පුංචි වෙනසක් කළා නමේ නඩු දාන්න එපා. ඔබව හුඟක්ම ලැබෙන්දිව හඳුනන චරිතයක් නිසා මං එහෙම හඳුනලා දුන්නේ. ඉතින් කොහොමද උමාලි? මොකද මේ දවස්වල වෙන්නේ? මං හිතන්නේ අලුත් වැඩකට අත තියලා තියෙනවා ඔබ. ඔව් අක්කා මේ අලුත් අවුරුද්දේ වැඩ කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවට සූදානම් වෙනවා. ටෙලි නාට්‍යයක් චිත්‍රපටයකුත් වගේම විදේශ සංචාරයක් තියෙනවා මේ ගායන අංශයෙන්. ඉතින් මේ අවුරුද්දේ මුල් කාලේ කියන්නේ මුල් භාගය ඇත්තටම ගත වෙන්නේ වැඩත් එක්ක. ඔබ සංගීතය පිළිබඳවත් හැදෑරීමක් කරලා තියෙනවා නේද? ඔව් මෙහෙම කියන්නම්. ඉතින් මම ඉස්කෝලේදී පාසලේදී නර්තනය තමයි විෂයක් හැටියට හැදෑරුවේ. හැබැයි නර්තනය කිව්වම අපිට ගායනය, වාදනය, රංගනය මේ හැමදේම එකතු වෙනවා. ඒත් එක්කම ඒ අපේ ඉස්කෝලේ හිටපු ගුරුවරියන් අපිව අනෙක් වැඩ කටයුතු වලට දායක කරගත්තා. ඉතින් සංගීතාංශයේත් නාට්‍යාංශයේත් මේ හැම අංශවලම ඉඳලා ඉතින් ඒ හරහා එන පුහුණුවයි ඊට අමතරව මම නන්දාමාලිනී සංගීතාශ්‍රමයේ කාලයක් අනුපුහුණු වීම වල යෙදුණා. ඊට පස්සේ කේමදාස පදනමේ අග්නි ඔපෙරාවේ මුල කාලේ ඉඳන්ම ඊට කලින් එකතු වෙලා ඒ පුහුණුවීම් කරන අතරවාරේ තමයි මාස්ටර් අග්නි ඔපෙරාව පටන් ගත්තේ. ඉතින් ඒ මාස්ටර් පින්වින් වෙලා යනකම් ඉඳලා එහෙම ඊට පස්සේ ඒ අතරවාරේ තිබිච්ච පුහුණුවයි ඔය වගේ හැදෑරීමක් තමයි තියෙන්නේ. ඊටත් එහා ගිහිල්ලා මම ජපානයේ මගේ උපාධි කටයුතු හදාරන්න ගිය වෙලාවෙත් අපිට ගායනය කියන විෂය අනිවාර්යෙන් ඉදලා තියෙනවා. මම කලේ සිනමා අංශයේ රංගනය කියන පාඨමාලාව තමයි මූලිකම මම කලේ. ඒක අවුරුදු 4ක complete full fledged course එකක්. ඉතින් ඒකේ ගායනය කියන විෂය අනිවාර්ය විෂයක් වුණා අපිට. ඒ හරහා තිබෙන පුහුණුවක් තමයි තියෙන්නේ. එහෙම නැතු අර සංගීතය කියන එක හිම ගොඩාක් පරතරයට න්‍යායාත්මකව හදාරලා නැහැ.
නමුත් විවිධාකාරයෙන් විවිධ ගුරුවරුන් යටතේ ඒ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම කියන එකට යම්කිසි වුණාවක් තියෙනවා. උමාලි දැන් නංගි අපි සාමාන්‍යයෙන් රසවින්දනය කියන එක අපි කැමති අපේ ජීවිතේ කොටසක් විදිහට තියෙනවා. ඒක අපේ ජීවිතයට බලපාන නොඑක් පැති තියෙනවනේ. ඇත්තටම මේ ගැහණියකට උසස් රසවින්දනයක් තියෙන එක, ඒ කියන්නේ හොඳ රසවින්දනයක් තියෙන එක ඒ ඇසුරේ ඉන්න අනිත් අයට, සමහරට පවුලේ අනික් උදවියට වෙන්න පුළුවන්, දුවදරුවන්ට වෙන්න පුළුවන්. කොහොමද ඒ අයගේ මනසට තමන්ගේ අම්මා එහෙම නැත්නම් සහෝදරියක් ඒ උසස් රසවින්දනයේ ඉන්න එක අනිත් පවුලේ අනිත් සමාජිකයන්ට කොහොමද එයාගේ මනසට බලපාන්නේ? අපි එකම තැන ගැවසෙනකොට එකිනෙකා එක්ක දේවල් බෙදා ගන්නවානේ. ඒක අපි සවිඥානිකවත් කරනවා, අවිඥානිකවත් කරනවා. ඕනම තැනක මූලිකත්වය ගන්න කෙනාගේ අනසක තමයි පැතිරෙන්නේ. නේ දැන් ගෙදරක නම් අම්මා ඉන්න වෙලාවට අම්මා, තාත්තා ඉන්න වෙලාවට නම් සමහරක් වෙලාවට තාත්තා ඉන්නවා නම් එහෙම වෙන්න තාත්තගේ තේරීම් වලට තමයි කට්ටියම හැඩ ගැහෙන කියලා හිතන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට ගැහණු කෙනෙක් වටානේ කට්ටිය රොක් වෙන්නේ නේද? ඒක ඕනම කෙනෙක්ට මේ ගැහණු පිරිමි ભેදයකින් තොරව අම්මා කියන සංකල්පය මම කියන්නේ ඒ කෙනා සමහරක් විට අම්මා කෙනෙක් නොවෙන්නත් පුළුවන් කිව්වා වගේ සහෝදරියක්. ඒ වගේම මව්වන් ගුණයක් තියෙන, එහෙම සෙනෙහසක් තියෙන කෙනෙක්ට කරුණාවන්තව සලකන කෙනෙක් හරහත් එකතු වෙනවා. ඒ හුඟක් වෙලාවට අපේ සමාජ ක්‍රමේ හරහා වුණත් හුඟක් වෙලාවට ගැහණු කෙනෙක් කියන දෙයක් අහන්නත් කැමැත්තක් තියෙනවා, අදහස් කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ අර ආభాෂයක් ලබනවා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව. එහෙම වෙලාවකදී උසස් රසවින්දනයක් හෝ තෝරා බේරාගෙන Tamanට යහපත් මොකද්ද අයහපත් මොකද්ද කියලා දන්න කෙනෙක්ගේ ඇසුර ලබන එක වඩාත් සුදුසුයි යහපත් ජීවිතයක් ගත කරන්න උනන්දුවක් තියෙන කෙනෙකුට. ඒ කියන්නේ කාලය නැත්තම් අපිට දැන් ගොඩාක් තියෙනවානේ, එක එක ඔප්ෂන්ස් තියෙනවානේ. එතකොට ඒකෙන් අපි හිතන්නේ නැතුව අපිම තෝරා බේරා ගන්නේ නැතුව අපිට එකපාරට දකින්න හම්බෙන, එකපාරට අහන්න හම්බෙන දේවල් තියෙනවා. හැබැයි මේක මගේ මනසට, මගේ මේ මොලේ පැටර්න්ස් වලින් ක්‍රියාකාරීත්වයට කොහොමද බලපාන්නේ, මේක මගේ සෞඛ්‍යයට හොඳයිද කියන එක ගැන අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කියන්නේ අපිට එහෙම අධ්‍යාපන ක්‍රමයක් නැහැ. අපිට එහෙම උගන්වන්නේ නැහැ. ඉතින් ඒ හින්දා හුඟක් වෙලාවට සාමාන්‍ය මිනිස්සයා තමන්ගේ දියුණුවට කාරණාවක් වෙන්නේ නැති කලා නිර්මාණ හෝ නිර්මාණ ඇසුරු කරන්න පෙළඹෙනවා. ඉතින් පෙළඹෙනවා කියන්නේ ඒගොල්ලන් ඇත්තටම ඉන්ෆ්ලුවන්ස්ඩ්, මැනිපියුලේටඩ් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ තෝරා බේරා ගැනීමක් නැතුව වෙන දෙයක්. ඉතින් ඒක මගාරව ගන්න පුළුවන් අර වගේ ඇසුරක් තියෙන කෙනෙක් තමන්ගේ වටේ ඉන්නවා නම්. ඒ උසස් රසාස්වාදය කියන එක වැදගත් වෙන්නේ අපි කෑමක් බීමක් කන්න ගියත් තමන්ට හොඳ මොකද්ද හොඳ නැත්නම් මොකද්ද කියලා අපි බලනවානේ. සමහරක් වෙලාවට ඒ කියන්නේ ಗುಣ මොකද්ද අගුණ මොකද්ද කියන එක බලනවා. සමහර අයට ඇලර්ජිස් තියෙනවා. එතකොට නම් හිතාමතාම අයින් කරනවා. හැබැයි නොදැනුවත් ඒ ඇලර්ජික් කියන එක දන්නේත් මොකක් හරි අපිට මත වෙලා ඒක මොනවා හරි සිම්ප්ටම් එකක් තියෙනකොට ඒක එහෙම නොදැනුවත් වෙන විපර්යාසයන් ඒක සමහරක් විට එක පාට වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කාලයක් ගියායින් පස්සේ ටික ඉස්මතු වෙන්න පුළුවන් තත්ත්වයන් වෙන්න පුළුවන්. ඉතින් ඒවට බලපානවා අපි ඇසුරු කරන අපි පරිභෝජනය කරන හැම දෙයක්ම. ඒක මේ කන බොන දේ විතරක් නෙවෙයි, රූප, ශබ්දය මේ හැම දෙයක්ම බලපානවානේ. ඉතින් ඒක තෝරා බේරාගෙන අර වගේම ගත යුතුයි කියන තැන තමයි මම ඉන්නේ අපේ ශරීර සෞඛ්‍ය උදෙසා. උමාලි හිතනවාද දැන් හුඟක් වෙලාවට අපි දන්නවා මේ සමහර වෙලාවට අපි කෙලින්ම කියන දෙයක් දැනෙන්නේ නැති, හිතන්නේ නැති කෙනෙක්ට කලා නිර්මාණයක් තුලින් ඒ පණිවිඩයම දෙන්න හරි පහසුයි කියන එක අපි දන්නවා. ඒ කියන්නේ ඔළුවට යන ප්‍රමාණය වැඩි කියලා අපි විශ්වාස කරනවා.
මේ වගේ දැන් කෙනෙක්ගේ මනස මේ අපි හිතමුකෝ ලොකු පීඩාවක ඉන්න කෙනෙක්ගේ මානසික තත්ත්වය හොඳ අතට හරවන්න මේ කලා නිර්මාණ වලින් ඒ කියන්නේ මේ මිනිසුන්ගේ ආකල්ප හෝ මානසික පීඩාවන් හෝ හොඳ පැත්තට හරවන්න යම් දෙයක් කරන්න ශක්තිය තියෙන තැනක් කියලා හිතනවද? ඔව් අනිවාර්යයෙන්ම කලා නිර්මාණ හරහා මිනිස්සු ඒ කියන්නේ අපි කොච්චරුණත් ගනුදෙනු කරන්නේ excuse me අපේ කොච්චරුණත් මේ සම්බන්ධ වෙන්නේ මේ හැඟීම් බද්ධ වෙන තැන තමයි මේ කනෙක්ෂන් එකක් ඇති වෙන්නේ. ඉතින් කලා නිර්මාණයක තියෙන ශක්තිය ඒක තමයි හරහා අර මිනිස්සෙක්ගේ හැඟීම් ටච් කරන්න පුළුවන් අපිට ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම ටච් කරලා එතනින් ඒ හරහා ඒ මිනිස්යාව ආනන්දෙන් ප්‍රඥාවට කියන තැනට යොමු කරගන්න පුළුවන් නම් ඔය කියන தත්ත්වයට අපිට ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඒකට ඒ කලා නිර්මාණයක් රස විඳින කෙනාට වුණත් යම්කිසි පුහුණුවක් තියෙන්න ඕනේ. ඒක මම පෞද්ගලිකව කියන එකක් නෙවෙයි. ඒවා මේ පරීක්ෂණ කරලා විද්‍යාත්මකව මිනිස්සු වඳුනගෙන තියෙන දේවල්. පුහුණුවක් සහ පුහුදුරට සංයමයක් තියෙන්නත් ඕනේ. දැන් ඒ කියන්නේ හුඟක් ඕක බද්ධ වෙන්නේ අපේ මේ කොන්සන්ට්‍රේට් කරන්න පුළුවන් අපේ ස්පෑන් එකත් එක්ක අපිට කොච්චර කාලයක් යම්කිසි දෙයක් එක්ක මනසේ ඒකාග්‍රතාවයේ එක්ක ඒකත් එක්ක සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්ද කියන එක උකට බලපානවා මම හිතන්නේ. එතනදී දැන් හුඟක් වෙලාවට පොතක් ගත්තාම මුලින් ඉඳන් අග දක්වා කියවලා ඒක රස විඳින අය කොච්චර ඉන්නවද කියන මන් දන්නේ නැහැ. කොහොමද හැමෝම පොත් කියවන්න කැමතිත් නැහැනේ. හැබැයි එතනින් එහාට හරි සංගීතය රස විඳින්න ගීතයක් තියෙනවා. ගීතය වෙනයි ගීතය හැරුණාම සංගීතය කියන එක රස විඳින්න අපිට කොයිතරම් පුහුණුවක් තියනවද? එතකොට නිර්මාණයක් ගත්තාම කියන්නේ රූප මාධ්‍යේන නිර්මාණයක් ගත්තාම චිත්‍රපටය කියන මාධ්‍ය වෙනස්. ටෙලිනාට්‍ය කියන මාධ්‍ය වෙනස්. එතනිනුත් එහාට තව අපි මේ මෑත කාලින දේවල් ගත්තාම මේ හැමදේම දැන් අතේ තියෙන ලෝකෙ බටමිටට ඇවිත් තියෙනවා. එතකොට රස වින්දනය කියන එක සමහරක් වෙලාවට තප්පර 3කට විතර සීමා වෙලා තියෙනවා. එතකොට තප්පර 3යි එක තැනක රැඳෙන්නේ ඒ මනුස්සයාගේ සිහිය, අවධානය. එහෙම කෙනෙක්ට කොහොමද මේ හරහා යම්කිසි දෙයක් ඔය කියපු විදිහට යාගේ தත්ත්වය උසස් කරගන්න දෙයක් අපි සම්ප්‍රේෂණය කරන්න කියන එක ටිකක් අසීරු කාරණාවක්. පුංචි කාලයක් ඇතුළතදී. ඔව්. ඒක බැරි නෑ. It's not impossible. හැබැයි මිනිස්සෙගේ ඇතුලේ වෙනසක් ඇති වෙන්නේ යම්කිසි කාලයක් ගත වෙනවනේ චර්යා රටාවක හෝ එයාගේ සිතුවිලි රටාවේ වෙනසක් ඇති කරන්න ඕනේනේ වෙනසක් දකින්න නම්. ඉතින් ඒක තප්පරෙන් දෙකෙන් වෙන එකක් නෙවෙයි. අර පොඩි අවධානයක් යෙදලා තියෙන තැන ඉඳන් කරන්න පුළුවන් දෙයක්ම නෙවෙයි. හැබැයි මේ මාධ්‍යයන් පාවිච්චි කරන්න පුළුවන්, උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේ යහපත් අතකට ජීවිතේ පෙරලන්නත් ඒ ශක්තිය තියෙනවා අනිවාර්යෙන්. හැබැයි එහෙම නිර්මාණ බහුලව කිරෙනවද? ඒවා බහුලව මිනිසුන් විසින් පරිභෝජනය කරනවද? ඒවා ඒ විදිහට වැළඳ ගන්නවද කියන කාරණාව ගැන නම් මතභේද තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. අද කාලේ මේ තියෙන ශනික ක්‍රමයක් එක්ක. ඔබලි දැන් ඔබ කියාගෙන යන අතරේ එක තැනක කියවුණා මේ කියවන පුරුද්ද ගැන. මම පොතපත කියවීම වගේම ජීවිතේ Tamanට සමාජය පිළිබඳ කියවීමක්, පුද්ගලයන් පිළිබඳ කියවීමක් කොයිතරම්නම් අවශ්‍ය වෙනවද, වැදගත් වෙනවද? Tamanගේ මනස හොඳින් පවත්වගෙන යන. ඒ කියන්නේ අපි සමාජයේ එක්කනේ ගනුදෙනු කරන්නේ. මේ ගනුදෙනු කරන වෙලාවට අපි ඒ පුද්ගලයන් පිළිබඳව කියවා ගැනීමක්,
පොතපත කියවනවාටත් වැඩිය මං හිතන්නේ මේ පැත්ත ගැන අපිට දැනීමක් තියෙන්න ඕනේ මම හිතන හැටියට. ඔබ මොකක්ද ඒකේ දරන අදහස? ඔක පොතපත කියවනවා කියන එක තැනින්දම මම කතා කරන්නම්. පොතපත කියවීමේ වැදගත්කම කියලා අපි දකින්නේ ඇත්තටම මේ අපේ මේ ප්‍රජානනය, අපේ සංජානනය ප්‍රජානනය කියන කරුණු. ඒක මේ බොහොම සරලව කියනවා නම් අපේ සිතුවිලි රටාවනේ එහෙම නැත්නම් අපේ පරිකල්පන ශක්තිය අපිට දැක ඉමේජින් කරන්න පුළුවන්කම. ඒක ඊට පස්සේ බද්ධ වෙනවා අපේ ක්‍රියේටිව් තින්කින්, ක්‍රිටිකල් තින්කින් කියන තැනට. ඒක විශේෂයෙන්ම තවත් බද්ධ වෙන්නේ අපේ ඩිසිෂන් මේකින් කියන තැනට. අපි තීරණයක් ගන්නකොට මේ කියවලා තියෙන පුරුද්ද හරහා ප්‍රගුණ වෙන හෝ අපිට ළඟා වෙන අනික් කුසලතා බලපානවා අපේ ජීවිතයට. ඉතින් කියවීම පුරුද්දක් වෙන කෙනාට අර පරිකල්පන ශක්තිය කියන එක ඉබේම ඇති වෙනවා. එතකොට එයාට ඒ හරහා ගැටලුවක් ආවහම විසඳ ගන්න ඕන විදිහවලදී එයාගේ හිතන්න පුළුවන් පරාසය වැඩි වීමක් වෙනවා. ওই වගේ දේවල් ටිකක් එනවා. හැබැයි ඒක විතරක් නෙවෙයි තව දේවල් තියෙන කරන්න පුළුවන්. ඒ කියවීම කියන එක ඇක්ටර් කෙනෙක් හැටියට මට වැදගත් වෙන අවස්ථාවල් තියෙනවා. සහ විවිධ ශාස්ත්‍ර වලට විවිධ ආකාරයෙන් වැදගත් වෙන අවස්ථාවල් ඇති. මම අනික් අය කියවනවට වඩා මම හිතන්නේ ඉස්සෙල්ලම අපිව කියවන්න තමන්ම කියවන්න තමයි පුරුදු වෙන්න ඕනේ අක්කා. මොකද අපි කොච්චර උත්සාහ කළත් තව කෙනෙක් මෙහෙමයි කියලා අඳුන ගන්න ඒක එච්චර ලේසි කාරණාවක් නෙවෙයි. සහ ඒක කොච්චර සාධාරණද කියන එක ගැන මම මේ වෙනකොට කල්පනා කරනවා. අපි පොඩි කාලේ මීට වඩා මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නමුත් මෙච්චරත් මම දේවල් ජීවිතය ගැන ඉගෙනගෙන නැති කාලේ අපි මේ ජජ්මන්ටල් නේ. අපි විනිශ්චය කරන්න උත්සාහ කරනවා. අපි assume කරනවා. අපි හිතනවා මෙහෙම කියලා. අපි හේතු දන්නෙත් නැහැ. හරියට දේවල් දන්නේ නැහැ. අපි තීරණය කරලත් ඉවරයි. එතකොට වෙන්න පුළුවන් හිතමනාපකම් හෝ වෙන්න පුළුවන් දෝෂ තියෙනවා. සිත්‍රිදීම් බිඳීම් පෑරීම් නේද? ඒ හරි මේ misunderstandings. ඉතින් ඒවා මගාරව ගන්න පුළුවන් හුඟක් වෙලාවට. මං දැන් හිතන විදිහට මං දැන් ජීවිතය මාව සම්බන්ධතා සමාජයේ කියව ගන්න විදිහට මම හිතන්නේ ඉස්සෙල්ලම අපිව කියව ගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා තව කෙනෙක්ටත් මෙහෙම හිතෙන්න පුළුවන්, මෙහෙම නොහිතෙන්නත් පුළුවන් කියන තැන ඉඳලා ඒ සහකම්පනයෙන් යුතුව බලන්න පුළුවන්කම තියෙනවා. වගේම ජීවිතයේ අත්දැකීම් හරහා තමයි ඊතුරු කියවීම් ටික ගොඩ නැගෙන්නේ කියලා මට හිතෙනවා. එහෙම නැත්නම් විශ්වාසවන්ත අනිත් පුද්ගලයන්ගේ අත්දැකීම් හරහා අපිට අවබෝධයක් ගන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා. කියවීම කියන එක ඉතින් වැදගත්. ඔව් එතකොට දැන් උමාලි අලුත් පරම්පරාවේ තරුණ කෙනෙක් විදිහට ආදරය, ප්‍රේමය, ආකර්ෂණය මේ කාරණා දකින්නේ කොහොමද? ආකර්ෂණය කියන තැනින් හැමදේම පටන් ගන්න. ඒක ආකර්ෂණය කියන එක මං හිතන්නේ ඒ කියන්නේ ගැහණු කෙනෙකු පිරිමි කෙනෙක් අතරේ තියෙන සම්බන්ධයක් ගොඩ නැගිලා ඒක ආදර සම්බන්ධයක් බාටපත් වෙලා ඊට පස්සේ විවාහයක් හරි එහෙම පෙරලිලා එහෙම දුර දිග යන්න විතරක් නෙවෙයි ආකර්ෂණය ඕන වෙන්නේ. මං හිතන්නේ දිනදා අපි කොයි හරි වැඩ කරන්න ගියත් එතන ඒ ඉන්න මිනිස්සු ආකර්ෂණීය මිනිස්සු නෙවෙයි නම් අපි ඉන්ස්පයර් වෙන්නේ නැහැනේ වැඩක් කරන්න. අපි මොටිවේට් වෙන්නේ අපිට අභිප්‍රේරණයක් ඇති වෙන්නේ නැහැ. ඒ ආකර්ෂණය කියන එක හොඳ කාරණාවක්. හැබැයි ආකර්ෂණශීලී වෙන්න ඕනේ, ආකර්ෂණීය වෙන්න ඕනේ authentically. මොකද ඒකට කියන ලස්සන වචනේ කියලා මට හිතා ගන්න බැහැ. සිංහල authentic කියන්නේ විද්‍යාවෙන් නෙවෙයි. ඒ කියන්නේ
තමන් නොවි වෙන එකක් මවාපාන්න ගිහිල්ලා ආකර්ෂණීය වෙලා වැඩක් නැහැ. එතකොට ඒක මේන්ටේන් කරගෙන බොරුවට කරන්න යන එක මහා ඒක කෙටි කාලීන දීර්ඝ කාලීන ඔව් ඒක කරන්න අමාරුයි ගොඩක් අය. නමුත් තමන් මවාපෑම. ඔව් මවාපෑමකින් තොරව තමන් ඉන්න සැටියෙන් ඇති සැටියෙන් ඉදිරිපත් වෙලා ඒ ආකර්ෂණීය පෞරුෂත්වයක් ගොඩනගාගෙන තියෙනවා. හෝ ගොඩනගා ගන්න උනන්දු වෙන කෙනෙක් ඇත්තටම මේ තමයි වටින්නේ සමාජයට මම දකින හැටියට. අම්මා තාත්තා වුණත් ළමයි අතරේ වුණත් යාළුවෝ එළියන් අතර වුණත් ඒ ආකර්ෂණීය ස්වභාවය තියෙන්න ඕනි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සම පෞද්ගලිකව තේරුම් ගත්ත දෙයක් එක්ක. ඊට එහා ගියාම ආදරය කියන දේ මම හිතන්නේ අපි උඟක් වෙලාට අපි පොඩි කාලේ පුරුදු වෙන්නේ ආදරය කියන දේ මේ පිටින් ලබන්න ඕන දෙයක්. තව කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන දෙයක් කියලා හිතන්නේ. ඉතින් ඔය පොඩි කාලේ අපිව හදන්නේ අපේ ළඟම ඉන්න අපේ අම්මා තාත්තා හෝ ඒ වෙනුවට ඉන්න වැඩිහිටි කවුරු හරි කෙනෙක්නේ අපිව රැක බලා ගන්න, අපිව පෝෂණය කරන්න, උස්මහත් කරන්න, හොඳ නරක කියා දෙන්න හැමදේම. ඉතින් ඒ හරහා අපිට හැමදේම ලැබිලා අපි හිතනවා ආදරෙත් කියන එකත් අපිට පිටින් ලැබෙන්න ඕන දෙයක් කියලා. හැබැයි මම තේරුම් ගන්න තියෙන විදිහට දැන් මං ජීවිතේ ඉගෙන ගත්ත ලොකුම පාඩමක් ඒක. ඒ වගේම මනෝවිද්‍යාත්මකව බලුවත් තියෙන්නේ ඒක හරිම මේ අතාර්කික ස්තුලක් හැටියට තමයි ගණන් ගන්නේ නේ මනෝවිද්‍යාවේ. ඉරැෂනල් thought එකක් හැටියට තමයි ගණන් ගන්නේ මේ පිටින් තමයි ආදරේ ලැබෙන්න ඕනේ කියන එක. ආදරේ තමන්ට ඉස්සෙල්ලා කරන්න ඕනේ. තමන්ට ඉස්සෙල්ලා කරුණාවන්ත වෙන්න ඕනේ. තමන්ට ඉස්සෙල්ලා මිතුරෙක් වෙන්න ඕනේ. තමන් ගැන ඉස්සෙල්ලා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් ළඟ තියෙන දෙයක් තමයි තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඉතින් එහෙම තැනක තමයි මම ආදරය කියන එක තියලා තියෙන්නේ. ඒක මේ අර ප්‍රේමය කියන රාගයත් එක්ක මුසු වෙලා එහෙම මේ ගනුදෙනු වෙන අවස්ථාවලුත් තියෙනවා මිනිසුන්ගේ ජීවිතේ. බොහොම සාමාන්‍ය දෙයක් ඒක. අර ආකර්ෂණයත් එක්ක ඊපස්සේ ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ තැන් වලට යද්දිත් මං හිතන්නේ තරුණයන් විතරක් නෙවෙයි. ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙක්ට හැකියාවක් තියෙන්න ඕනේ බවුන්ඩරිස් කියන ඒවා අඳුන ගන්න. ටොක්සික් රිලේෂන්ෂිප්ස් කියන්නේ මොනවද කියන ඒවා අඳුන ගන්න. ඉතින් එහෙම නැති වුනහම තමයි අපහසු වෙන්නේ. හැබැයි ඒක නැති වෙන්නේ Tamanට Taman ගැන වටිනාකමක් නැති වෙච්ච තැනදී. පිටින් වටිනාකම හොයන්න ගියාම තමයි ඒ අභිමානය නැති වෙන්න, ආත්ම අභිමානය නැති වෙන්නේ කෙනෙක්ට. හෝ ආත්ම අභිමානය ඒ වෙනකොටත් නැති වෙලා තියෙන කෙනෙක් පිරිස් හැමතිස්සෙම වැලිඩේෂන් එකක් හොයන්නේ පිටින්. තව කෙනෙක්ගෙන් අටෙන්ෂන් හොයන්නේ පිටින්. තමන්ට දෙන්න ඕන අවධානය, තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න ගත කරන්න ඕන කාලය වැය කරනවා පිට අයව ඉම්ප්‍රෙස් කර ඒ ආකර්ෂණයක් දිනාගෙන ඒ මත යැපෙන්න බලන්න. හැබැයි ඒක යහපත් නැ දීර්ඝ කාලිනව යහපත් දෙයක් නෙවෙයි ජීවිතේට. එහෙම ගියාම ආපහු හිත ඇවිල්ලා ඇති වෙලා ඊට පස්සේ ජීවිතේ මුදුම කඩන් වැටෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හුඟක් අයගේ ජීවිතවල වෙන්නේ ඇත්ත කාරණාව ඒක. ඉතින් මම හිතන්නේ ඔය අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටලු තමයි කියන්නේ මේ අපේ විධිමත් අධ්‍යාපන ක්‍රමය ගැන විතරක්ම නෙවෙයි සමස්තයක් වශයෙන් අපේ පූර්ණ ළමා සංවර්ධනයත් එක්ක සහ අධ්‍යාපනයත් එක්ක බැඳෙන කරුණ කාරණා කියන තැන ඉඳගෙනම සමස්තයක් හැටියට මම දකින මේ අඩපාඩුවක් තමයි ප්‍රායෝගික වේදනුම අවශ්‍ය වෙනවා. නැතිකම. ඒකට පොඩි කාලේ ඉඳන් ළමෙක්ව හුරු කරන්නේ නැතිකම. සහමල තාත්තලා හෝ වැඩිහිටියෙක් ආදරයට ළමයා වෙනුවෙන් හැමදේම කරලා දෙන්න ඉස්සර වෙනවා. ඒ අපේ ගුණය. ඉතින් ඒ මේ රටවල තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න කැප වෙන්න
දීම දෙයක් දෙන්න මම හිතන්නේ බොහෝ දෙනා Tamanටත් වඩා අනිත් කෙනා ගැන පුරුද්ද හිතන පුරුද්ද අපේ බොහොමයක් දෙන අතරේ තියෙනවානේ අක්කා. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි මම හිතන්නේ එතනට යන්න ඕනේ Taman තෘප්තිමත් කියන තැන ඉඳලා තමයි. නැත්තම් ඒ දෙයක් කරලා පෙරලා බලාපොරොත්තු වෙනවනේ. ඒකත් හරියට තියෙනවා සමාජයේ. මම අරම කළා මෙහෙම කළා කියලා ඊට පස්සේ ගතු කියලා ඒක පෙරලා බලාපොරොත්තු වෙනවා. ඒක දෙමාපියන් දරුවන්ට සෑහෙන කරනවා ලංකාවේ. සහ ළමයිනුත් අනිත් පැත්තට ගතු කියන වෙලාවල් තියෙනවා. මං අරම කළා මෙහෙම කරා මෙච්චර මදිද. ඊට පස්සේ යාළුවෝ අතර වෙනවා එක එක කාණ්ඩවල එක එක සම්බන්ධතා ඇතුළේ අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. හැබැයි එහෙම ඉච්චර අපේක්ෂාවන් ගොඩාක් තියාගෙන මේ මම මෙහෙම කරන හින්දා මම මට මෙහෙම කරයි හරි මම මෙහෙම කරපු නිසා මට මෙහෙම කරන්න ඕනේ කියන එක හරි හිතේ තියාගෙන කරන ක්‍රියාවන් අර සද්භාවයෙන් කරන ක්‍රියාවන් නෙවෙයි හැටියට තමයි මම ගණන් සහ අපිට අනිත් පැත්තට ඒකෙන් වෙන්න පුළුවන් මේ කඩාවැටීම වැඩි. එහෙම වුණේ නැත්තම් ඊට වඩා ඒ කරන වෙලාවට කරන දේ තම සතුටින් සහ තමන්ට අවංකව තමන්ට අග්‍රී වෙලා කරන්න පුළුවන් දෙයක් නම් එතන තමයි ඒකේ නියම මේ මොකද කොහොමද සතුට තියෙන්නේ සහ හිතව ළම කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ කියලා මම හිතනවා. අර කතාවට කියනවනේ මේ අඩුම ගානේ යම් දෙයක් කරලා හිනාවක්වත් පෙරලා බලාපොරොත්තු වෙන්න එපා කියලා නේද? ඔව්. ඒක මොකද මේ පුද්ගලයාට අදාළ කාරණාවක් නේ. අපි කරපු දෙයක් කළා එතනින් එහාට ආයේ ලැබෙන දෙයක් තියෙනවා නම් ලැබෙයි. නොලැබීමත් ලැබීම තමයි. ලැබීම තමයි. ඊට පස්සේ ඉතින් ඔහොම කාරණා ටිකක් තියෙනවා. අර පොඩි කාලේ පුරුදු කරන්නේ නැති එක තමයි තියෙන්නේ. මට උතෙන්දී මෙහෙම පොඩි උදාහරණයක් අක්කත් ඒක ඒ කියන්නේ මගේ ජීවිත අත්දැකීමක් එක්ක දෙයක් බෙදා ගන්න කැමතියි. දැන් මම හුඟක් හිතගෙන මම ජපානයේ ඉන්නේ කියලා මම ජපානයේ ළමෙක් නෙවෙයි. මම ලංකාවේ ඉපදලා ලංකාවේ හැදුන කෙනෙක් සහ මගේ පවුලේ සියලුම දෙනා ජීවත් වෙන්නේ ලංකාවේ. අපි පිටරට පදිංචි කරු නෙවෙයි. නමුත් මගේ තාත්තේ තම ධෛර්යවන්ත කෙනෙක් නිසා එයාට කවදාත් උනුන්නේ පිටරටින් ගෙනල්ලා ලංකාවට ඉක්ුණන්න ලංකාවේ දෙයක් පිටරටට දෙනවා කියන තැන තමයි එහෙම තමයි. ඉතින් එහෙම ඒ හරහා ගති කරගත්ත ගනුදෙනු සම්බන්ධතා නිසා ඔහුටත් වඩා අපිටත් වඩා ඇත්තටම ඔහුගේ ගෝලයෝ තමයි විදේශගතව රැකියා කරගෙන හෝ ඒ PR ලබාගෙන එහෙම දිනු වෙලා එහෙම තැන්වල ඉන්නේ කොහොම හරි ඒ රටේ ජපානය ගැන අපි කතා කරන්නේ ජපානයේ ඒ දියුණුවයි කියලා කියන්නේ ඇයි කියන එකට හේතු කාරණා ගොඩාක් තියෙනවා අපිට බලන්න පුළුවන් නම්. හුඟක් අය ජපානය කිව්වහම ඒ තියෙන අර ජපානය කියලා එන පළවෙනි ප්‍රතිරූපයත් එක්කනේ මේකට ආසක්ත වෙලා ඒකට ආකර්ෂණය වෙලා එහි ගිහිල්ලා එහෙම ජීවිතයක් ගත කරන්න හදන්නේ. හැබැයි කොහොමද ජපානයේ තත්ත්වයටපත් උනේ කියන එක ගැන හුඟක් අය හිතලා බලන්නේ. ඒ මිනිස්සු කොච්චර වෙහෙස වෙලා තියෙනවද, කොච්චර කැපවීම කරලා තියෙනවද, කොච්චර ධෛර්යයකින්, විනයකින්, අදිෂ්ඨානකින් යුතුවද ඒගොල්ලන්ගේ ජීවිතය ගත කරලා තියෙන්නේ සහ අදටත් ගත කරන්නේ කියන දේවල් දිහා තමයි අපි බලන්න ඕනේ. කොහොම හරි මට ওই අධ්‍යාපනය කියන එක ගැන කියන්න උනුනේ හුඟක් වෙලාවට අපි මොකක් හරි දරුවෙක්ට කියලා දෙනකොට අපි එයාට ඒක අපි කරලා දෙනවා. ජපානයේ කරන හැටි කියලා දීලා අධීක්ෂණය කරලා බලන් ඉන්නවා. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. බොහොම ලස්සනට පිළිවෙලට කියලා දෙනවා. හැබැයි කරලා දෙන්න යන්නේ නැහැ. දැන් මම අක්කට මොකක් හරි කියලා දෙනවා මොකද හරි මෙහෙම කන් කියලා ඔයාට ඒ අත්දැකීම ලබා දෙනවා. එතකොට නේද ඒක ඒ කෙනාගේ ඔළුවට ඒ මනසට යන්නේ යාගේ ශරීරයට මසල් මෙමරි එකක් ඇති වෙන්නේ යාගේ මතකේ සටහන් වෙන්නේ එතකොටනේ අක්ක. හරි. ඔව්. ඉතින් පොඩි පොඩි දේවල් තියෙනවා
අපිට ඇත්තටම දියුණු වෙන්න ඕන නම් රටක් හැටියට අපේ ජීවන රටාව තුළින්ම අපිට ඇති කරගන්න පුළුවන්. කොහොමද දැන් ආකහම ප්‍රශ්නේ මම හිතන්නේ ඒකත් ආදරය. ඒක ආදරය. දේ හැමදේම මෙහෙම කරලා ඇනෑන මේ කියලා දිදී කරවන එක නෙවෙයි, එකම නෙවෙයි. එම කරන්න ඕන කාලයක් තියෙනවා. හැබැයි ළමෙක් හැටියට ඉන්නේ නැහැ හැම කාලෙම. එයා වැඩිහිටියෙක් වෙනවා. ඒ වැඩිහිටියෝ ඊට පස්සේ කියන්නේ බලාපොරොත්තුෙන් කියන්නේ වැඩිහිටියෝ සූදානම් වෙන්න ඕනේ. ඒ දරුවා වැඩිහිටියෙක් බවට පත් වුණාම වැඩිහිටියෙක් හැටියට ඒ දරුවා සමාජයට තමන්ගේ ක්‍රමය තුළට පිළිගන්න. ඔව් බොහෝ දුරට දැන් ඒ අය සමහර දේවල් පිළිබඳව දරන මත අදහස් පවා බෙදාගන්න පිළිගන්න අහන්න ඒ කියන්නේ කියන දෙයට කන් දෙන්න නේද? ඔව් ඒකෙන් අදහස් වෙන්නේ මම හිතන්නේ ඒ වැඩිහිටියන්ගේ අඩුපාඩුවක් මිසක් ඒ දරුවෙක්ගේ අඩුපාඩුවක් නෙවෙයි. ඒ කියන්නේ ඒ වැඩිහිටියන්ට මම මේ දොස් නගනවා නෙවෙයි මම මේ අදහස් බෙදා ගැනීමක් කරන්නේ. ඒ වැඩිහිටියන්ට ඒ කියන්නේ තියෙන්නේ මේ තමන් ගැන අවිශ්වාසයක් නෙවෙයිද? මම මේ දරුවට හරියට තීරණයක් ගන්න මේ දරුවව මම උස්මහත් කියලා නෑ උගන්නලා නෑ. ඒ දරුවා ගැන විශ්වාසයක් නැත්නම් ඒ විශ්වාසය නෑ කියන එකේ සිස්ටම් එකේ අවුල තියෙන්නේ ඒ දරුවගේ නෙවෙයි. ඒ වැඩිහිටි ප්‍රජාවගේ කියලා තමයි මම දකින්න පැත්තකින් ඉඳන්. ඒ කියන්නේ නිසි පුහුණුව ලබා දිය යුතු පිළිවෙලක් තියෙනවා. සහ ඒක තමයි ආදරය කියලා කියන්නේ. මං හිතන්නේ ළමයෙක්ට අම්මා තාත්තා කියන කෙනා හරි වැඩිහිටියෙක් හරි ආරක්ෂකයෙක් හරි නැති වෙන්න පුළුවන්. බලන්න අපිට වෙච්ච දේ මේ පහුගිය අවුරුද්දේ අග කාලේ. ඒක මන් දන්නේ ඒක හරි දැන් අදටත් අපි මේ කොච්චර අපි මෙහෙම කතා කළත් අපේ වැඩ මේ පැත්තේ පුළුවන් විදිහට කරගෙන ගියත් අපේ රටේ විතර නෙවෙයි ලෝකේ සෑහෙන තැන් තියෙනවා මේ සාමාන්‍ය විදිහේ දවසක් ගත කරන්න බැරි තැන් වල ඉන්න මිනිස්සු. I think එහෙම එච්චර කියන්නේ අස්ථාවර ලෝකයකනේ අපි ඉන්නේ. ඒ වගේ වෙලාවකදී අපිට හිතා ගන්න බෑ අපිට මොන වෙලාවේ අපේ අම්මා තාත්තා හරි අපිට සහායට ඉන්න කෙනෙක් නැති වේද කියන එක. එතකොට ඉතුරු වෙන මිනිස්සයා හරි ළමයා හරි ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. එතනින් එහාට තමන්ව රැක බලාගෙන ජීවිතේ නැවත ගොඩනගා ගන්න. ඕනම තත්වයකට මුහුණ දෙන්න. ඉතින් මං හිතන්නේ අපිට තියෙන ලොකුම කාර්යභාරය තමයි ආදරය කියලා අපි කරන්නේ. තව කෙනෙක්ට දෙවයින් නැගින්න පුළුවන් ශක්තියක් හිතට ගතට හැම ආකාරයෙන්ම ලබා දෙන්න උනන්දු වෙන එක උත්සාහ කරන එක තමයි මේ සමාජයේ සත්‍යයක් හැටියට මට කියන්න තියෙන්නේ. මොකද මට දරුවෝ නැහැ. නමුත් මගේ යාළුවන්ගේ දරුවෝ මගේ මේ නෑදැන නංගිලා මල්ලිලාගේ දරුවෝ ඉතින් ඉන්නවා. ඒගොල්ලන් එහෙම දකිනකොට සහ මම මගේ යාළුවෝ හරහා මම ඒ දේ දකිනවා. අපේ පෙර පරම්පරාවල් කරගෙන ආපු ක්‍රමයට වඩා වෙනස් ආකාරයකට ඒ දරුවන්ට ඒගොල්ලන්ගේ අදහස් වලට ඇහුම්කන් දීලා අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දීලා ඒ කියන දේවල් වල ගුණ සාවධානව බොහොම පැහැදිලිව තරවටු කරනවා කියන එක මේ ඒ ළමයාට හිරිහැරයක් වෙන්නේ නැති වෙන විදිහට තරවටු කරලා ඒ දේවල් ලස්සන කරන දෙමාපියුනුත් ඉන්නවා. ඒක මම දකිනවා. ඉතින් ඒ හරහා එහෙම ආදරය කරන්න පුළුවන් නම් මිනිස්සෙක්ට මම හිතනවා ඒක ඉතාම වටිනා කාරණාවක් කියලා. මොකද්ද ආකර්ෂණය ආදරය ප්‍රේමය ආදරය ආකර්ෂණය ප්‍රේමය කියන හැඟීම ඕනම මිනිසෙක් විඳින හැඟීමක්. ඒක තාවකාලික දෙයක්. හැබැයි ඒක හරි සුන්දර දෙයක්. ඉතින් ඒක සුන්දර හැඟීමක්. මට නම් ඉතින් ඇක්ටර් කෙනෙක් හැටියට මේ නිලියක් හැටියට බලහත්කාරයෙන්ම ප්‍රේම කරන්නත් වෙනවා. ඒ වෙලාවලුත් තියෙනවා ඉතින්. ඒකින්ද දැන්
ඇත්තටම ඇක්ටර් කෙනෙක් වෙන්න කියන්නේ මම රංගන ශිල්පිනියක් වෙන්නේ මේ එහෙම මට ලොකු අරමුණක් තිබිලා නෙවෙයි. ඒක හැමතිස්සෙම කියන එකක් තමයි I'm an actor by chance not by choice. But I didn't take it for granted. මට ඒ අවස්ථාවන් ලැබෙනකොට ඒ අවස්ථාවන් ලබා ගන්න ගොඩාක් කටි තව බලන් ඉඳද්දී නමුත් මට අවස්ථාව ලැබෙන මොකක් හරි හේතුවක් ඇති. මගේ මොකක් හරි මං කලින් කරපු ප්‍රාර්ථනාවක් හරි කලින් මේ කුසලතා දිනු කරගෙන හරි මොකක් හරි දකින දෙයක් ඇතිනේ මිනිස්සු මාව වැඩවලට එකතු කරගන්න. ඉතින් එහෙම තීති මම හරියට ඒක කළේ නැත්තම් මං අනිත් මිනිස්සුන්ටත් කරන අසාධාරණක අවස්ථාවන් ගන්න බලාගෙන ලැබිච්ච නැති අයටත් කරන අවස්ථා එහෙම එකයි. ඒ නිසා ඇක්ටර් කෙනෙක් වුණාන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල් මම හිතන විදිහ කියන්නේ ඉමෝෂන්ස් පවා කොච්චර తాවකාලිකයිද කියන එක මම ඉගෙන ගන්නවා. මම මනෝවිද්‍යාවට කැමති කෙනෙක් ඇත්තටම. ඉතින් ඒකේ හරහා ඒවත් එක්කත් හිතලා බලද්දි මේ ඉමෝෂන්ස් කියන දේවල් වල తాවකාලික ස්වභාවය හැඟීම් ඇති කරගන්න පුළුවන් සහ නැති කරගන්න පුළුවන් කියන එක ඇක්ටර් කෙනෙක්ට විතරක් ලැබෙන වරප්‍රසාදයක් මම හිතන්නේ. ඒ හරහා තේරෙනවා ඉතින් මොනතරම් හරිම මේ ඉම්පර්මනන්ට් දෙයක්ද කියලා මේ අපි ගත කරන හැම මොහොතක්ම. හැබැයි හැමදේම අතීතයට එකතු වෙන පුංචි කාලයක් පමණයි. මේ ගත වෙන මොහොතක ඉන්නවා. ඉතින් අපි ඒක ගත කරනවා. ඒ අතර වාරේ එන හැඟීම් ඉතින් මම කියන්නේ උමාලි හැටියට මට ඉස්මතු වෙලා නැති හැඟීම් පවා හෝ ප්‍රේමණීය අදහස් හෝ චර්යාවන් හෝ එහෙම දේවල් දෙබස් හරි ඒවත් මට යම්කිසි ප්‍රමාණයකට අත්දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඇක්ටර් කෙනෙක් වීම එක හරහා. මම නම් මට තමයි දැන්ට ප්‍රේම කරන්නේ. හැබැයි මං හැමෝටම හරි මං ආදරේ. මට ඒක වළක්ව ගන්න බැරි දෙයක්. ඒක කියන්නේ ඔබේ හදවතින් වෙන දෙයක් ඒක. ඔව් ඒක හුඟක් වෙලාවට මේ මොකද ඇත්තට මම දැන් මට ආදරය කරන්න මං ඉගෙන ගන්න ගත්ත දවස්වල ඉඳන් ඒ හරහා මට හැමතිස්සෙම හිතෙන්නේ තව කෙනෙක්ට මට පුළුවන් උපරිමයෙන් ඒ කෙනාට මම දන්න විදිහට සලකන්න. ඉතින් ඔය හැමදේ කියන්නේ ඒ සමහරක් වෙලා දැන් අපි ඉන්නේ එක එක සිහිවලනේ ඉන්නේ. හරි ගියාම මම එක දෙයකට ફોකස් කරන් හිටියත් එහෙම සමහරක් වෙලාවට මට එහා පැත්තේ ඉන්න මිනිස්සයා මට කතා කළේ නැත්තම් මට එයා ගැන අවධානය යොමු වෙන්නේ නැහැ. ඒකකොට මට ඒ කෙනාට මේ කරුණාවන්ත වෙන්න එහෙම මට අවස්ථාවක් එන්නේ නැහැ. හැබැයි ඇරුණකොට මට ඇහැට ගැටෙන හෝ එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නා නම් මම ඒ මොහොතට අදාළව කොහොම හරි ඒ කෙනාට හිනාවකින් හරි සංග්‍රහ කරන්න මම උත්සාහ කරනවා. එහෙනම් මම ගැරෙන වෙලාවල් තෝරන තරම් ඇති. නමුත් ආදරය කියන සංකල්පය කියන එක මේ බොහොම පටුවට හිතන්න ගියොත් මේ ලෝකේ ගොඩක් කල් පවතින එකක් නැහැ. මේ ලෝකේ ගොඩක් මිනිස්සු රැකෙන එකක් නැහැ. හැබැයි ඒක පුළුල්ව හිතලා ප්‍රගුණ කරොත් අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් කියලා හිතන්නේ. ඉතින් ඒකම කරොත් මම හිතනවා අපේ ජීවිතය වගේම තමන්ගේ එහා පැත්තේ ඒ මොහොතේ රැඳෙන කෙනෙක්ගේ ඒ ගත වෙන කාලය පවා යම්කිසි ප්‍රමාණයකට සුන්දරව ගත කරලා නික්මෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඔබ කියපු උත්තරෙන් මට යම් කාරණාවක් මතක් වුණා. ලැස්ලෝ පොල්ගා කියන හංගේරියානු ජාතිකයා කියලා තියෙනවා මේ උප්පත්තියෙන් අරන් එන දෙයක් නැහැ. හැමදේම අපි ප්‍රගුණ කළ යුතු දේවල් තියෙන්නේ කියලා. ඒක බැලුවහම ඔබ කියන විදිහට ආදරණීය බව පවා අපි පුරුද්දක් විදිහට කරන දේ තමයි ඒක පැවැත්මට බලන්න. එහෙම හිතන ආදරය කියන එක අපි කුසලතාවයක්. ඒක අපි ප්‍රගුණ කරන්න ඕන දෙයක්. පුරුදු කරන්න ඕන දෙයක් ලේසි නැහැ.
හරි ලේසි නැහැ ඒක. මොකද මම කලින් කිව්ව තැනටම ආපහු යන්න අපේ අපි ළඟ නැති දෙයක් දෙන්න බෑනේ තව කෙනෙක්ට. එතකොට අපිට තරවටු කරගන්න අපිව මට්ටු කරගන්න වෙලාවල් කොච්චර තියෙනවද? සමහරක් වෙලාවට يعني මොකක් හරි වැරද්දක් හරි අඩුපාඩුවක් හරි දැන් කාගෙන් හරි බැනුම් අහලා අම්මා තාත්තගෙන් කියන්නකෝ දරුවෙක් එහෙම බැනුම් අහුවාම මේ දරුවා කොච්චර ඒක ගැන වේදනාවෙන් පසු වෙනවද? ඒක යාය වේදනාවෙන් මිරිකි කෑ ගහනවා අඬනවා හරි මේ ටැන්ට්‍රම්ස් නේ ඉතින් නේද? ඒ ඔක්කොම කරන්නේ දරුවගේ වේදනාවට යාට ඒක ඉවස ගන්න බැරි කමට. ඉතින් ඒක දරුවෙක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ටික ටික අපි පරිණත වෙනකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපිට කරුණාව දක්වන්න. ඒක පුරුදු වෙන්න ඕන දෙයක්. එහෙම නැත්නම් අපි වැඩි කාලේ එකපාරට එහෙම නැහැනේ අපිනේ. ඒ පොඩ ඒක පරිවර්තනය කරගන්න ඕනේ අර තත්ත්වයට. එහෙම කෙනෙක්ට විතරයි තව කෙනෙක්ට ඒ ආදරේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ කටින් කියන්න ඕනේ නැහැ. හොඳයි. එතනටත් මම එන්න කැමතියි. දැන් හුඟ වෙලාවට උමාලි හුඟ දෙනෙක් කැමති තමන්ගේ හිත සැනසීම හැටියට බලාපොරොත්තු වෙන ආදරණීය බව ප්‍රකාශ කරන තරමට. තවත් සමහරු ඉන්නවා ආදරණීය බව ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් හදවතේ ආදරයක් තියෙනවා. මෙතනදී දැන් මානසික සුවය ලබන බොහෝ දෙනා කැමති, ඒ කියන්නේ සුවයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ ආදරණීය බව වචනෙන් පෙරලා තමන්ට ලැබෙනකන්. නමුත් සමහර අය මානසික සුවය ලබනවා. හැබැයි ඒ ආදරණීය බව ප්‍රකාශ කිරීමකින් නෙවෙයි. මෙතන දෙවිධයක් තියෙනවා ආදරේම. ඔබ දකින්නේ කොහොමද මේක? ඕක තමයි අනිත් ඔය ගැටෙන තැන. අපි හැමදේකම ඇලෙනවා ගැටෙනවා නේද? ඉතින් ඒ ඇලීම් ගැටීම් වලදී දැන් ආදරය කරනවා කියලා කෙනෙක්ව තෝරගත්තොත් ඒක තමන් සබුද්ධිකව ගන්න තීරණයක් නම්, සවිඥානිකව ගන්න තීරණයක් නම්, ඒ වෙනුවෙන් ඕකේ මම කියන්නේ ඉගෙන ගන්න ඕන කියලා ඒක. ඒකට අනිත් කෙනා බලාපොරොත්තු වෙන්නේ යාට දැනෙන්නේ මං කොහොම කළොත් එයාට ආදරේ කියලා දැනෙන්නේ කියන එක ගැන සංවාදයක් ඇති වුණොත් ඕක විසඳ ගන්න පුළුවන් නේ. ඒ විවෘතව ඒක කතා කරොත් ඒක ගැටලුවක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙම නැත්නම් ඉතින් ඒක අර විඳ ඉන්න ඕනේ. ඊට පස්සේ එහෙම නැහැ කියලා හිතාගෙන ඉතින් වෙන මානසික මට්ටම් වලට ගිහිල්ලා තව දේවල් ඔළුවෙම වගේ ආයෙ විඳින්න ඒක එතනට යන්නේ නැතුව කතා කරලා විසඳගත්තොත් නැද්ද? සමහර අය ඉන්නවා මිනිස්සු කියව ගන්න ඕනේ කියලා අපි කතා කරේ කේදි ඉස්සෙල්ලා අපි විවිධ පෞරුෂත්ව තියෙනවානේ. ඒක නේ අර බොහොම සරල තැනක තියෙනවානේ. සරල කියන්නේ අපිට වෙන් කරගන්න පුළුවන් මේ එක්ස්ට්‍රෝවර්ට්ස්ලා ඉන්ට්‍රෝවර්ට්ස්ලා නේද? ඒ කියන්නේ සමාජශීලී අයයි එහෙම නොවන තමා ඇතුළට අනාවර්තිත පෞරුෂත්වයක් තියෙන අය. ඉතින් එහෙම අයගේ උගක් වෙලාවට මේ ප්‍රකාශනය අඩුයි. ඒගොල්ලන් තමන්ගේ ඇතුළට නැඹුරු වෙච්ච අයට හැඟීම් දැනීම් හිතවිලි නැතිව නෙවෙයි. නමුත් ඒගොල්ලන් වැඩි ඒක පෙන්වන්නේ හෝ ප්‍රකාශ කරන්නේ හෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදරින් එළියට ගියාම සමාජයේ ඉදිරියේ එහෙම කියන්නේ දේවල් කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අවදානෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට Taman තෝරගන්න පාර්ට්නර්ගේ දේවල් අඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒව කතා ගන්න ඕනේ. සමහරු කැමති සමාජශීලීව හැමෝම ඉස්සරහා ඒ පේන්න හැසිරෙන්න පේන්න සද්දෙන් කියන්න. ඉතින් එහෙම ඒ ගැළපීම ඉතින් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මෙයාගේ විදිය කියලා විශ්වාසයෙන් යුතුව ඉන්න එහෙම බලන්න ඕනේ. ඉතින් ඒවා අර හැමෝටම මේ again එහෙම දැනීමක් නැහැනේ. කවුද ඒව කියලා දෙන්නේ අපිට? කවුද ඒ ලයිෆ් ස්කිල්ස් කියන දේවල් අපිට කියලා දෙන්නේ? නමුත් එහෙම කියලා දීමක් ඒ කියන්නේ දැනුවත් කිරීමක් අවශ්‍යයි. ඔව් කොහෙද ඒවා ඉගෙන ගන්න
දැන් නම් ඉතින් ගොඩක් විවෘත සාකච්ඡාවල් තියෙනවා මේ වගේ නාලිකා හරහා ගොඩක් දෙනෙක් කතා කරන දැන් මම මේ කතා කරන්නේ ඇක්ටර් කෙනෙක් හැටියට බිහේවියර් කියන එක මගේ හියුමන් බිහේවියර් තමයි මගේ බේස් එක වෙන්නේ මගේ වෘත්තියට. ඉතින් ඒ වෙනුවෙන් මම ඉගෙන ගන්න දේවල් ඒ හරහා මම ඉගෙන ගන්න දේවල් මේ න්‍යායාත්මක විධිමත් හෝ අවිධිමත් අත්දැකීම් හරහා මේ හැමදේම හරහා ගත්ත දැනුම් සහ දැනීම් එක තමයි මම මේ කතා බහ කරන්නේ. හැබැයි එතනින් එහාට ගියාම තව මේවා වෙන විෂයක් හැටියට ආධාරණ ඒ පරතරයට ගිය විද්වතුනුත් මේවා ගැන විවෘතව සාකච්ඡා කරන හින්දා දැන් විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යෙන් එහෙම ගොඩාක් තියෙනවා මේ ගැන මේ අදහස්. ඉතින් ඒවා ඇසුරු කරලා හරි දැන් ඉන්න අයට සමහරක් අය හොයලා බලන්න ඇති. ඒ කියන්නේ මම කියන්නේ උනන්දු ඇති කරගෙන ඒවා හොයලා බලලා අපි අවබෝධය ලබා ගන්න එක තමයි වටින්නේ. මොකද ජීවිතය කියන්නේ අපිට ආපහු මෙහෙම ඇදලා ගන්න බෑනේ ගත වෙලා ගෙවිලා යනවා. ඉතින් හැම මොහොතකම උනන්දු වෙන්න ඕනේ අපි කුසලතා වර්ධනය කරගන්න. ආයි අතන්ට දාන්නේ ආදරය කියන එක ඉතින් කුසලතාවයක් තමයි. දැන් උමාලි මේ හුඟක් වෙලාවට මේ ගැහැණු අය ගෙදර දොරේ වැඩපළ කරන. පිරිමි අය ආර්ථිකය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන, උපයා ගැනීම වෙන. එහෙම රටාවක්නේ අපි සාමාන්‍යයෙන් දැන්. නමුත් දැන් අද කරට කර ගැහැණියත් පිරිමියත් කියන දෙදෙනාම වෙහෙස මහන්සි වෙනවා. බොහෝම කාර්යබහුල රටාවක ජීවත් වෙනවා. මේ කතන්දරයේදී ගැහැණිය යම් තාක් දුරකට උගත්කමක් බුද්ධිමත්කමක් තියන්න ඕනේ. කියන්නේ අධ්‍යාපනයෙන් හෝ සමාජයෙන් හෝ පිළිබඳ අවබෝධයක් කියන්නේ උගත් වීමක් අවශ්‍ය වෙන්නේ ඇයි? කේන්ද්‍රය ඇය නිසා. කවුරු කොහොම කිව්වත් ඒ ජීවය ලබා දෙන්නේ ඕනම පිරිමි ගැහැණු කියලා මේ වෙන් කරලා ගන්න ඕනම කෙනෙක් මුලින්ම බැඳෙන්නේ අම්මා එක්කනේ. ගැහැණියක් එක්ක. එතකොට අපිට පිතෘමූලික සමාජයක් තියෙනවා කිව්වා වුණත් අපි බොහෝ දුරට මව වටා තමයි ක්‍රොක් වෙන්නේ. ඔව් අපේ මේ ලිටරරි එඩියුකේෂන් සයන්ස් වල ප්‍රයිමරි කෙයාගිවර් කියන සංකල්පය ඇතුලේ ඒ දරුවා තමන්ගේ ප්‍රාථමික ආරක්ෂක යාද සේවාදායක හෝ ප්‍රයිමරි කෙයාගිවර් මෙයා තමයි මගේ මූලික රැකවරණය සපයන්නා කියලා හඳුන ගන්න කෙනා දිහා තමයි එයා හරහා තමයි හැම දෙයක්ම සහ සම්බන්ධකම් ගැන මේ උණුහුම රැකවරණය කියන්නේ මොකද්ද හැම දෙයක්ම සම්හුඟක් වෙලාට මේ හඬ පෞරුෂයන් පවා අනුකරණයක් කරලා හුඟක් අයගේ අර අම්මගේ වගේ කටහඬ තාත්තගේ වගේ පුතාගේ කටහඬ වුණු කියලා බොහෝ වෙලාවට හඬ අනුකරණය කරන්න පුරුදු වීමක් තියෙනවානේ. එහෙමත් නැතුව අර දැන් වෙන පුහුණු වීම වලට ගියාම ගායනයට හෝ වෙන හඬ පුහුණු වීම හෝ ඒ දේවල් වලට යොමු වුණාම තමයි මේ නන්දමිස හරියට කියනවා මේ තමන්ගේ හඬ හොයාගන්න. මාස්ටර්ත් කිව්වේ කියලා පුරුදු කරන්න එක තමයි. අනන්‍ය වූ තමන්ගේ හඬ කොහෙද හොය කියන එක හොයාගන්න. ඒවට තමයි පුහුණු වීම කරන්නේ. එහෙම කෙනෙක්ට අරුණාම අර පුංචි කාලේ ඉඳන් තමන්ට කනට ඇහිච්ච එක උරු වෙච්ච එක තමයි ඒක එක තමයි මේ ළමයා හොරෙන්නේ කතා කරන්න. ඉතින් එච්චර දරුණු බලපෑමක් තියෙනවා මේ ඒ මූලිකත්වය ගන්න කෙනාගේ මූලිකත්වය ගන්න හුඟක් වෙලාවට ගැහණු කෙනා. සහ gedara රැඳුණා හෝ නැතා හෝ හැමෝම මේ පෝෂණය වෙන්න අදටත් බලන්නේ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ගැහණු කෙනාගෙන්නේ. ගැහණු කෙනෙක් ඒ කියන්නේ අම්මා නැති පවුල්වල තාත්තා ඒ භූමිකාව කරනවා. හැබැයි බොහෝ තැන්වල ඒ ගැහණු කෙනා ඉන්න නිසා ඒ ගැහණු කෙනා බුද්ධිමත් දේවල් ගැන බැලුවේ නැත්තම් මඟ පෙන්වීම කළේ නැත්තම් ඒ දරුවෝ අන්ධව
ඒගොල්ලන් ඉතින් අර අපිට තාර්කිකව හිතලා තීරණයක් ගන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපි හුඟක් හැඟීම් බරයි මිනිස්සු. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අර මූලිකත්වය ගන්න කෙනා කියන දේ විතරයි කරන්නේ. ඒකනේ අපේ සමාජ මිනිස්සුන්ව මේ දක්කන්න වෙලා තින්නේ හැමදේටම. ඉතින් එහෙම මූලිකත්වය ගන්න කෙනා බුද්ධිමත්ව හිටියේ නැත්තම් දියුණු මනසක් තියෙන කෙනෙක් නෙවෙයි නම් අපි කොහොමද දියුණු සමාජයක් බලාපොරොත්තු වෙන්නේ? කොහින්ද විනයක් ගොඩ නැගෙන්නේ? ඔය මේ ඒකෙන් ජෙනටිකලි ගත්තොත් මම කියවලා තියෙන ලිපි හරහා මම කියන්නේ දරුවෙක්ගේ ගැහණු දරුවටයි පිරිමි දරුවටයි මේ දෙන්නටම අම්මගේ බුද්ධියම නැත්නම් ඉන්ටෙලිජන්ස් කියන එක පිහිටනවා. තාත්තගේ ඉන්ටෙලිජන්ස් කියන එක වැඩිපුර යන්නේ දුවටලු. හැබැයි පුතෙක්ට මේ ඔබගේ අදහස් විද්වතුන්ගේ අදහස් යොමු කළා ඔයගොල්ලන් අදහස් බෙදා ගන්න. මම කියවලා තියෙන එක තියෙන. ඉතින් මම එතකොට හිතලා තියෙනවා ඒ ලිපි කියවයින් පස්සේ මේ අම්මා කියන කෙනා කොච්චර වැදගත්ද කියලායි කියන්නේ. ඇත්තටම ඕනම දරුවෙක්ගේ මේ බුද්ධි මට්ටම් වලට කොච්චර බලපානවද කියලා අපි දැන් මම හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ පරිසරයක. ඒකට පොඩි කාලේ ඉඳන් කියනවානේ අර අපි ඉගෙන ගන්නවා ඉතින් ඔය බුද්ධ ආගම පාඩමේ මේ බෝධිසත්වයෝ පවා මව කවුද කියලා පස්මෙන් බැලුම් බලද්දි කාලේ දීපේ දේශේ කුලෙන් මව අම්මා මොකටද හොයන්නේ? නැහැ අම්මා කියන එයාගෙන් තමයි මේ හුඟක් දේවල් අනිත් මේ දරුවාට සැප එන්නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම දරුවා කොටින්ම කියනවා නම් ආදර්ශයට ගන්නේ තමන්ගේ අම්මව. ඔව් තමන්ගේ අම්මව. එයා සහ මේ අපේ සමාජ ක්‍රමය ඇතුලේ ගැහණිය දිහා බලලානේ මේ නම්බුවද පරම්පරාගතයි මොනහරි ඒ චාරිත්‍ර වාරිත්‍ර ටික පිළිවෙලකට ඉස්සරහට කරගෙන යන්නද මොකද හැකියාවක් තියෙන සහ මම තව කියලා තියෙනවා women are from Venus, men are from Mars කියන පොතේ එහෙම තියෙනවානේ මේ ගැහණු අයගේ ශක්තිය තියෙන්නේ හැමතිස්සෙම තව කෙනෙක්ව ඉම්ප්‍රූව් කරවන්න තියෙන උවමනාවක් උනන්දුවක්. පිටමයි කැමති ප්‍රශ්නයක් තියෙනවා නම් සොලියුෂන් එකක් හෙව්වා ඒක කළා එහෙම අර ඒක ගැන හිත තැවි කියන ඉමෝෂනල් ගනුදෙනුව කියන එක අඩුයි. ඒත් එක්කම ඒ අර පෝෂණය කිරීමේ වගකීම මේ ස්වභාව ධර්මයේ විසින් පවරලා තියෙන ගැහණු කෙනාට කියන එක තමයි මේ ප්‍රධාන කාරණාව හැටියට මම දකින්නේ. ඉතින් ඇත්තටම දැන් උමාලි කියනවා වගේ දැන් ඔබ කියවා ගැනීමකින් දැනගත් දේත් කිව්වා. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන හුරු වෙලා තියෙන දෙයක් තමයි ඇත්තටම අපි යම් කිසි නිවසක් අරන් බැලුවොත් ඒ නිවසේ මව කාරුණික නම් බොහෝ දුරට දරුවෝ ඒ කියන්නේ අනිවාර්යෙන්ම නෙමෙයි බොහෝ දුරට දරුවෝ කාරුණිකයි. ඇය ටිකක් සැරපරුෂ නම් තද ගති තියෙන කෙනෙක් නම් බොහෝ දුරට දරුවන්ටත් ඒ ගති එහෙම ආකාරයක් අපි දැකලා තියෙනවා. ඔව් ඒක මේ අපි අර හොඳට බැලුවොතින් අඳුන ගන්න අපහසු නැහැ. හැබැයි එහෙමත් අය ඉන්න අතර වාරේ නෑ මේක නෙවෙයි මට මෙහෙම නෙවෙයි ජීවත් වෙන්න ඕනේ කියලා හිතලා ඒ ලයිෆ් ස්ටයිල් එක මොකක් හරි quality of life my terms of quality of life කියන එක තමන්ගේ විසින් තීරණය කරලා එහෙම හැඩගස්ස ගන්න අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා ඉතින්. හැබැයි හුඟක් වෙලාවට දැන් අපේ රටේ තියෙන ආර්ථික මට්ටම් මේ හැම දෙයක්ම එක්ක අපි හරි කෝඩිපෙන්ඩන්ට් එකක් හැංගීම් ඒ කියන්නේ
අපි emotionally co-dependent, අපි financially co-dependent. ඉතින් එහෙම වුණාම ඇත්තටම independently කියන්නේ නිදහස්ව නිවහල්ව තීරණ ගන්න තියෙන අවකාශය ඇත්තටම හරි අඩුයි. හැබැයි එහෙම වාසනාවක් තියෙන අයත් ඉන්නා නැතුව නෙවෙයි. උමාලියෝ කියපු කාරණාවට උණ පූර්ණයක් කරන්න මට හිතුණා මේ සමහර තැන්වලදී තම දරුවෝ යම් කාරණා පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවනේ. එතකොට සමහර දෙමව්පියෝ වැඩිහිටියෝ කරන දෙයක් තමයි ඒකම හරි වැරද්ද කියනවා නෙමෙයි මේ වෙන දේ තමයි ඔයා කටපියන් ඉන්න. ඔයාට මේව තේරෙන්නේ නැහැ. කියන තැනින් නවත්තනවා. අනේ එතනින්ම දරුවා මං හිතන්නේ සමහර විට තමන්ගේ මතය අදහස ඉදිරිපත් කිරීමෙන් වළකිනවා. අඩියක් පස්සට යනවා. මන් දන්නේ ඔබේ අදහස කොහොමද කියලා මම ඒක දැකලා තියෙනවා. ඔව් අක්ක මමත් එහෙම දැකලා තියෙනවා. දැන් පොඩි කාලේ සමහරක් වෙලාවට අපිටත් එහෙම කියලා තියෙන එක කියන්න ඕන තැන් තියෙනවා. අර කටගහගෙන ගිහිල්ලා හෝ අගෞරව වෙන විදිහට මේ වැඩිහිටියන්ට නෙවෙයි කාටුනත් කතා කරන්න නුසුදුසුයිනේ. ඒ වගේ මඟ පෙන්වීම කරන්න ඕන අවස්ථාවල් අනිවාර්යයෙන් තියෙනවා. හැබැයි එහෙම නෙවෙයි ඒ ළමයිගේ අදහස මොකද්ද කියන එකට ඉඩ දීම තුල අර කලින් කියපු මේ ඒ ළමයාගේ විශ්වාසය ආත්ම විශ්වාසය කියන එක self confidence කියන එක self esteem කියන එක ආත්ම අභිමානය කියන එකට බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්මත් අපේ පොඩි කාලේ ඉඳන් අපේ ඇතුලේ වැඩෙන ලක්ෂණනේ ගුණාංගනේ. ඒක බිඳ වැටුනොත් තමයි ඊට පස්සේ දරුවාට අඩන් තේට්ටම් කරන්න වෙන කට්ටියට හෝ එහෙම කාටවත් නෑ බෑ එපා කියා ගන්න ශක්තියක් එයාගේ තුල නැති වෙනවා. එයාට ප්‍රකාශන අයිතිය එයාට අහිමි වීම තුල එයා පෞරුෂත්වය හීන ළමෙක් හැටියට සංවර්ධනය වෙන්න තියෙන අවකාශය වැඩි වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. කියන්නේ අදහස් අපි පෞද්ගලිකව ගන්න හොඳ නෑ කිසිම දෙයක්. මම දැන් අපේ ලංකාවේ තියෙන දකින අනිත් ලංකාවේ කියලා මේ එහෙම කියනව නෙවෙයි. මම කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ. අපි මම හිතන අකයි මම අපි ඔක්කොම ඉපදිච්ච දවස් ඉඳන් හැමදාම දිනුවෙමින් පවතින රටකින් අපි මේ මැරෙන්න කලින්වත් ඒක දැන් දිනු මට්ටමේ පවතින රටක් හැටියට අහන්නවත් ලැබිලා මැරෙන්න අපිත් කැමති නෑ. ඒක හින්දා වෙන තැන් වලින් දැකපු විඳපු අත්විඳපු දේවල් බෙදා ගන්න තමයි මම කියන්නේ. ඉතින් මේ ලංකාවේ දැකලා තියෙන තව එකක් තමයි මම මේ අපි හැමදේම හරීම පර්සනලි ගන්නවා. ඒ කියන්නේ වැඩක් කරන්න ගියත් පර්සනලි ගන්නවා. අදහසක් බෙදා ගන්න ගියත් ඒක පර්සනලි ගන්නවා. ඒ අදහස්නේ හෝමාරු වෙන්නේ. අදහස් ගැටෙන්න පුළුවන්. අදහස් වල ඇලෙන්න පුළුවන්. හැබැයි ඒක මේ අර පුද්ගලයා එක්ක ඒ වෙනුවට තරහා බැඳගෙන වෛර බැඳගෙන හෝ අනිත් පැත්තට ඒ පුද්ගලයාට අධික ලෙස ඇලුම් කරගෙන ගිහිල්ලා හරි හෝ ඒ තත්වයන් මේ ගොඩ දාගන්න බෑ. personal and professional කියන දෙකේ lines දෙක බෙදා ගන්න පුළුවන් නම් ඊටාම හොඳයි. ඉතින් එහෙම වුණාම අපිට පුළුවන් මේ අදහස් හොමාරු කරගන්න. අදහස් හරහා ඕකේ සුදුසු මොකද්ද නුසුදුසු මොකද්ද යහපත් මොකද්ද අයහපත් මොකද්ද ඒකත් මේ හැමෝටම පොදුවේ ගන්න බෑනේ. එක එක්කෙනාගේ තත්වයන් වෙනස්නේ අක්කා. එතකොට ඒ අවස්ථාවට අනුව ඒ ඉන්න පුද්ගලයාට ඒ පුද්ගලයාගේ තත්වයන්ට අනුව තමයි අපි අදහස් හොමාරු කරගෙන යම් කිසි දෙයක් දිහා බලන්න හෝ දෙයක් ගැන තීරණයක් ගන්න හෝ සිද්ධ වෙන්නේ. හැබැයි මේ අදහස් බෙදා ගැනීමේදී මේක මේ පර්සනලි ගන්න ගියොත් එහෙම අපිට දියුණුවක් කරා යන්න බැරි වෙනවා. ඔව් ඉතින් දැන් ඇත්තටම දැන් උමාලිගේ ජීවිත අත්දැකීම් සහ සමහර දේවල් දකින ආකාරය තමයි ඔබත් එක කතා බහ කළේ.
හුඟක් වෙලාවට අපිට තව කෙනෙක්ගේ ජීවිතයේ අත්දැකීම් වලින් ඒ කෙනා ජීවිතේ දකින විදිහෙන් අපිටත් යමක් ඉගෙන ගන්න යම් දෙයක් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි දිල් අන්ස්ක්‍රිප්ටඩ් එක මේ වගේ ඔබට ලැබෙඳි ඔබ කැමති සුවිශේෂී චරිත කතා බහට කැඳවාගෙන එන්නේ. ඉතින් කතා කරන තව ගොඩක් දේවල් තියෙනවා. ඔබටත් අහන්න ප්‍රශ්නත් ඇති අයගෙන්. නමුත් අපේ කාල සීමාවත් එක්ක අපි අදට ඇයට සමු දෙමු. හුඟක් ස්තුතිවන්ත වෙනවා උමාලි අපේ මේ කතා බහට එකතු වුණාට. මොකද ඔබ ජීවිතේ දකින්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් දැක්මත් එක්ක සමහරුන්ගේ හිතේ තියෙන කාටත් නොකියන ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි අපේ දිල් අන්ස්ක්‍රිප්ටඩ් හි අරමුණ. ඔබේ හිතට ඒ තුලින් සහනයක් ලබා දෙන්න. ස්තුතියි උමාලි. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. වෙන කිසිම සුවයකට වඩා ඇත්තටම තමන්ගේ මානසික සුවය තමයි වඩාත්ම වැදගත්. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරලා සුවපත් ජීවිතයක් ගත කරන්න හැමෝටම වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පිටපතින් තොර විමසුමා දිල් unscripted